හයි යාළුවනේ අද මම පුංචි රස වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ. අද මම ඔෆිස් ගිහින් එනකොට මගේ හස්බන්ඩ්ගේ අක්කගේ බබාලා තුන්දෙනා ඇවිල්ලා හිටියා අපේ පුතාව බලන්න. ඉතින් යාළුවට මොනවා හරි විශේෂ දෙයක් මට හදලා දෙන්න ඕන වුණා. හැබැයි යාළුවා යන්න කිට්ටු වෙලා තමයි හිටියේ මොකද මම ටිකක් එන්න හවස් වුණු නිසා. ඉතින් යාළුවා තුන්දෙනාත් කැමති නිසා අපි නූඩල්ස් එකක් තමයි හදාන්න තීරණය කරේ. ඉතින් ලොකු දුවයි මම එකතු වෙලා තමයි අද නූඩල්ස් එක හැදුවේ. ඉතින් ওই විදිහට තමයි ලුණු ටෙම්පරාදු කරලා ඒකට සුදු මල් දාලා ටෙම්පරාදු කරලා විශේෂ දෙයක් අද තිබුණේ නැහැ අතරම ගෙදර සොසේජස් ටිකක් උයි බිත්තරයි තමයි තිබුණේ. ඉතින් ඒ දෙක විතරයි මම අද එකතු කරේ නූඩල්ස් එකට. ඉතින් යාළුවා තුන්දෙනා හරිම ආදරේ අපිට. මට පුතා ලැබුණු කාලේ ඒ දුව තමයි ගොඩාක්ම මට උදව් කරේ. මගෙත් එක්ක හිටියේ අපේ පුතාගේ දේවල් වලදී සෑහෙන මට උදව් කරා. චූටුණත් එයා අර සාමාන්‍ය යමක්ම තේරෙන දරුවෙක්. ඉතින් ලොකු දෙයක් මට ඇත්තටම හදාගන්න ඕනේ නැහැ. ඒක ගැන මට පොඩ්ඩක් දුකයි. 6 දවසක ආවට පස්සේ මීට වැඩිය හොඳ රස කෑමක් හදලා දෙන්නම් කියලා තමයි යාළුවා දෙන්න තුන්දෙනාට මම අද නූඩල්ස් හැදුවේ. හැබැයි තුන්දෙනාම කැමති වුණා නූඩල්ස් එකට. නූඩල්ස් එක ලොකු දේවල් ඇත් නොනත් හරිම රසට තිබුණා. ඉතින් ආයෙ දවසක රස මේ වගේ ලස්සන වීඩියෝ එකකින් එන්නම්. එතකන් ඔයාලා හැමෝටම බයි බයි.